මං එක දවසක් දැන් අවුරුදු කීපයක් ඔය වගේ කියනවා අනේ හාමුදුරනේ කියනවා. ඊට පස්සේ මං ලෙඩෙක් බලන්න ගියා. එතකොට ඒ අම්මගේ අත් දෙක ඇඳේ උඩු ඇඳේ ගැට ගහලා. කකුල් දෙක ඇඳේ අනිත් පැත්තෙන් ගැට ගහලා. බඩ මැද්දෙන් පටියක් දාලා ඇඳට තියලා බැඳලා. ඊට පස්සේ මං ගියාට පස්සේ මේ ඉස්පිරිතාලේ ඉඳන් ගෙනහලා ඔය ගෙදර හිටියේ. ඊට පස්සේ මං ගියාට පස්සේ දැන් එළියේ මට අනේ හාමුදුරු චූට්ටක් කොහොම වැඩ ඉන්නේ කියලා එළියේ දැන් සුදු රෙද්දක් දාලා මට ඇහෙනවා ගෙදර කීප දෙනා නිකන් එහාට යනවා ගෙනින් රිදි කැලක් ගනින් කියනවා. ඔය කට බැඳපන් කියනවා. මම බැලුවා ඊට පස්සේ අනේ හාමුදුරු වඩින්න කියලා ඇතුළට එක්කන් ගියා. අර අම්මගේ දැන් කටක් ගැට ගහලා. අත් දෙක බැඳලා ඇඳේ උඩු ඇඳේ. කකුල් දෙක බැඳලා ඇඳේ අනිත් පැත්තේ. බඩ මැද්දෙන් පටියක් තියලා ඇඳට ගැට ගහලා කටක් බැඳලා. මං ගියාට පස්සේ කලබලෙන් කට ගැට ගැහුවා. ඊට පස්සේ දැන් ළමයි ඉතින් අනේ අඬනවා. ඇස්වල කඳුළු වැක්කෙනවා. අනේ හාමුදුරනේ අම්මට පිළිත් ටිකක් කියන්න කියලා. ඔබ වහන්සේ ආශිර්වාද කරොත් අම්මට පිහිටක් ලැබෙයි කියලා. මං කිව්වා මේ මොන ආශිර්වාදද මේ සතික් ගැට ගහලා වගේ. මේ මොන පිරිත්ද? ඉතින් අමුතු පිරිතක් නේ. මං කිව්වා ඒ අම්මගේ කට ලෙහන්න කියලා. ඒ අම්මා අර කටේ ගැට ගහලා තියෙන එක හපනවා, එහෙට ඔළුව හරවනවා, මෙහෙට ඔළුව හරවනවා. සතෙක් ගැට ගැහුවා. ඊට පස්සේ අනේ ළමයි අඬාගෙන වැන්දා. අනේ හාමුදුරනේ කට නම් ලෙහන්න බෑ කියලා. මං එහෙව ඇයි ඒ කියලා. ඔබ වහන්සේට අහගෙන ඉන්න බැරි තිත්ත කුණුහාර පොලින් බණේ කියලා. දැන් මං කට ලෙහලා අහගන්න ඕනේ. ඉල්ලක් කන්න ඕනේ නේ. ඊට පස්සේ ගිය නිසා ඉතින් මං ඉතින් පිළිත් චුට්ටක් කිව්වා. එක ගාතාවයි කිව්වේ. ඉතිවිසෝ ගාතාව පටන් ගත්තා. අරහං සම්මා සම්බුද්ධෝ කියනකොටම දඟලන්න ගත්තා පුදුම දැඟලිල්ල. අර ඇඳ පැත්තකට ඇදි යනවා දැඟලිල්ලට. එහෙම මන් නැවැත්තුවා. ඒ අම්මට අවුරුදු 80කටත් එහා ඇති. ඊට පස්සේ මට බය හිතුණා නහරක්වත් උපුල මැරෙයි කියලා දඟලනවා. ඊට පස්සේ මම නිරවැරදිකාරය වෙන්නේ. ඊට පස්සේ මම ඇහුවා අම්මට මොකක් හරි දෝෂයක් තියෙනවා. අනේ හාමුදුරනේ ඉල්ලන්නෙම අමු මස් දියන් කියනවා. කෑම පිඟාන දීපු ගාම වීසි කරනවා. මට ලේ දීපන් කියන බොන්න. දවස් 2-3ක් මොනවත්ම බොන්න නැති නිසා රතු වල ගෙඩියක් මිරිකලා වතුර ටිකක් පොවා ගත්තා කියලා. ලේ කියලා පෙන්නපුවා මෙහෙට දීපන් කියලා උදුරගෙන උගුරක් දෙකක් බීලා වීසි කරනවා. දැන් ඇඳට තියලා බැඳලා සේලයින් එකක් දෙනවා. ගැට ගහලා. එතකොට බලන්න දැන් සුගතිය යයිද? ආයි කවුරු ආවත් කිසිම කෙනෙකුට ගලව ගන්න බෑ. ඇයි මැරෙන්න වැටෙනකන් ධර්මයක් දියුණු කරන්නේ නැතුව ඉඳලා මරණාසන්න වෙනකොට වර්තමානයේ ওই වගේ බලවේග වලට ගොදුරු වෙනවා. ඒ නිසා දැන් ඔබට සිහිය තියෙනවා. තාම පින තියෙනවා. හැබැයි අපි දන්නේ නැහැ අපේ ජීවිත මොන විදිහට මොන වගේ කර්ම විපාකත් එක්ක අපි අසරණ වෙයිද. පෙර පින තියෙන තාක්කල් රැකිලා ඉන්නවා එච්චරයි. මේ පිනෙන් රැකිලා ඉන්න. ඒකනේ මහා මංගල සූත්‍රයේ පෙන්වන්නේ පුබ්බේච කත පුඤ්ඤතා. පෙර පින් ඇති බව. ඒතම් මංගල මුත්තම ඒක මංගල කාරණය. එතකොට අපේ ජීවිතයේ අද මේ රැකිලා තියෙන පෙර පිනත් එක්ක ඒ පෙර පින කවදා කොතන කොයි මොහොතේ අවසන් වෙයිද අපි කවුරුත් දන්නේ අද කකුල් දෙකෙන් ඇවිදගෙන දුවගෙන යමල්ලා බණක් තියනවා කියලා දුවගෙන ආපු කෙනා පින ගෙවෙනකොට එක රැයයි රෝද පුටුවට වැටෙනවා. එක රැයින් ඔත්පොළ වෙලා එක්ක. උදේ බලනකොට එක තැන. ජීවිතේ කඩාගෙන වැටෙනවා කියන්නේ පින ගෙවෙනකොට. කොසල් රජුරෝ මැරුණේ කාත් කවුරුත් නැතුව අම්බලමක කියලා. හිතන්න දඹදිව 12 මහා ජනපද අතර ප්‍රබලම රාජ්‍ය කෝසල රාජ්‍ය. ඒ ප්‍රබලම රාජ්‍ය හිටපු කොසල් රජුරෝ මැරුණේ කාත් කවුරුත් නැතුව අම්බලමක කියලා. පින ගෙවිලා අවසන් වෙනකොට ආයි රජා වුණත් මහපාරට වැටෙන්න පුළුවන්. කර්ම විපාක පස්සෙන් එනවා කියන්නේ හිතා ගන්න බැහැ. ඒ නිසා මේ ජීවිතය තුළ ධර්මයේ දියුණු කරගන්න වීරිය කරන්න. මෙන්න මේ ටික මතක තියාගන්න.